170 බස් එක. මේ මහත්තයා හිමින් යන්නේ. දැන් නැවත මිසක් එන්නේ මේ නාවල පාරේ බොහොම හිමින් ගියේ. ඉතලා කවුරුත් ඉන්නේ නැති කොටත් හිමින් යන්නේ. නැත්නම් මේගොල්ලෝ ඉගිල්ලා යනවා. ඔන්න වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒක පිටිපස්සේ බස් එකක් එනකොට එක්කව වෙලා යන්නද ඒ කැල මේ බලන්න කොච්චර හිමින් යනවද. නැත්නම් මේගොල්ලෝ යන විදිය 170 බස් එක මේ නාවල පාරේ ඒ දුවන රූට් එක. බස් එකේ ක්‍රවුඩුත් නැහැ. ඒත් යන්නේ නැහැ. නැත්නම් මේගොල්ලෝ යන විදිය ඔයගොල්ලන්ට තේරෙනවා කොච්චර හයියෙන් යනවද කියලා. මම මේ බලාගෙන ඉඳලා තමයි වීඩියෝ එක දැම්මේ. මම ශිරාස්සේ වුණොත් ඒක කොහොගේ දේවල් මේ බලන්න. ඉතර කවුරුත්ම නැහැ. ඔය කොච්චර හිමින් යනවා. නැත්නම් මේගොල්ලෝ යන විදිය දැක්කම මම නම්බර එකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මගේ බයින වෙලාව හරි කොස්වතන්දී බයින්නේ. මේ ඊළඟ බස් එක එනවා. මේ අර බස් එක 0යි NB 07යි 28 මේ බස් එක එනකම් මේගොල්ලන්ගේ මං හිතන්නේ මොනාරි උටපටයක් හරි එක්ක හොයලා හරි යන මේ බස් එක HT 40යි. ඉතින් මේ වගේ එනකොට ඔය පිටිපස්සෙන් කියමුකෝ අපි නාවල පාරේ මේ හැදුනයි කියලා ට්‍රැෆික් එකක්. ඉතින් ඒ ට්‍රැෆික් එක ඔය ට්‍රැෆික් එක හැදෙනකොට තෙල් කොච්චර පිච්චෙනවද? තෙල් මේගොල්ලන් ගෙවල් වලින් ගේන්නේ නැහනේ බස් මහත්තුරු. අපහාස කරනව නෙමෙයි. කාලේ හැමෝටම වටිනවා. ඉතින් ඔය තෙල් වල හිමින් යනකොට වාහන ට්‍රැෆික් වැඩි වෙනවා, තෙල් පිච්චෙනවා. ඒ වලට අපේ විදේශ විනිමය යනවා. ඉතින් ඕවා හදන්න ප්‍රවාහන ඇමතුමනි ඕවා ටික හදන්න. ඉතින් ඕවා ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඉතින් පචවරිස් කියලා තමයි මිනිස්සු කියන්නේ. ඔයගොල්ලන්ට බොරු මේ පච ගහනවායි කියලා කියනවා මිනිස්සු. ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕනේ. මේ පචනෝ කියා මේවා ටික හදන්න ඔක්කොම මිස්සර. අත ගොරු අල්ලන්න සීනිබදු වංචාවේ ඉන්න කට්ටිය ඔයගොල්ලෝ නිතරම කියවන්නේ ෆයිල් තියෙනවායි කියලා. අනිත් ලොකු වංචා බේත් වංචාව නම් අල්ලලා තියෙන එක. ඔයගොල්ලෝ අල්ලපු එකක් නෙමෙයි. ඊට ඉස්සර ආණ්ඩුව අල්ලපු එක හොඳයි ඒක. ඒක හොඳයි. මේ හොරුන් අල්ලන්න ඕනේ. පරණ නඩුව අවුරුදු 15 අහයාතේ පරණ නඩුව දාලා මේ දැන් සෙන්ටන්ස් කිව්වට හොරු නම් අල්ලන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රවට්ටන්න එපා මිනිස්සුන් ජීවන විදම අඩු කරනවා කියලා. 130ට හාල් තියෙනකොට ඔයගොල්ලෝ විජිත හේරත් ළමයි තන වීඩියෝ එකක් දාලා තිනවා මගේ TikTok account එකේ. කවුද යවපු එකක් සමාජ මාධ්‍ය වල ඉන්නේ තියෙන මේ වීඩියෝ එක. කොහොම හරි කරලා දැන් වසන්ත ඇමති එක දේවල් ඒ කාලේ කිව්වා ස්ට්‍රයික් කරනවලු 11 වෙනිදා ඉඳන් අර ඒකක් දාලා තිනවා මම හිතන්නේ. ඉතින් මේ වගේ දේවල් කරනකොට ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේකක් බදු ගහන්න ඕනේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒවා හරියට යනවාද කියලා කියනව නේද? මේ ස්වීඩන් සහ ඩෙන්මාර්ක් වගේ ජීවන මට්ටම ගේන්නම් කියලා මේ ජනාධිපතිතුමාගේ ලේකම්තුමා කියලා දිනවා කස්ටම්ස් එකේ හිටියේ. ඔව් ඒකත් හැදුවා නම් හොඳයි. ගොඩක් උටපට වෙනවනේ කස්ටම් වලත්. ඒගොල්ලෝ හොඳටම දන්නවනේ ඔච්චර කල් ඉඳලා. ඒ කියන්නේ අඟුලිමාල වෙන්න හදන්න එපා. ඒගොල්ලන්ට කියනව නෙමෙයි 99ක් ඝාතනය කරලා අන්තිමට සීවනී කියන යනකොට හැදෙනවා. දැන් ඉතින් ඔච්චර කල් එතන ඉඳලා එයා ගත්තයි කියලා කියන්නේ නැහැ. අම්මෝම එහෙම කියන්නේ නැහැ. සමවෙන්න ඕනේ. එහෙම හිතන්නත් එපා. ඒගොල්ලෝ හොඳ මිනිස්සු. හැබැයි ලොක්කස අනික් කට්ටිය මිනිස්සු කියනවා පචෝරිස්ලයි පච ආණ්ඩු කියලා. මිනිස්සු කියනවා දැන් තෙල් මිල වෙනස් කරේ නැහැ. කාංචනගේ සාක්කුවේ යනවායි කියලා කිව්වා. ඉතින් ඔය වගේ දේවල් පචෝරිස්ලාගේ වැඩසටහන් ටික අපි මම ශ්‍රී ලාංකිකයෙක්. ශ්‍රී ලාංකික මේමන් මුස්ලිම්. අපේ ගරු ආණ්ඩුකාර බස්නාහිර ආණ්ඩුකාරතුමාත් මේමන් ශ්‍රී ලාංකික මුස්ලිම්. පට්ට දේශප්‍රේමියෙක්. හැබැයි එයාටත් ලේබල් ගහනවා මිනිස්සු පව් අහිංසකයා. එයාත් රැවටුණා මේ හොරු අල්ලන්න එනවයි කියලා කිව්වම එයාත් රැවටුණා. එයාත් බලාපොරොත්තු උනේ හැම ආණ්ඩුවටම ලොකු උදව් කරනවානේ. එයා එහෙම උදව් කළාද ඒක වෙනම කතාවක්. මම කියන්නේ ඒවා මම විස්තර නැතුව ඒවා කතා කරන්නේත් නැහැ. හැම ලොකු බිස්නස් කාරයෙක්ම ලොකු කම්පැනි කාරයෙක්ම දෙපැත්තටම මේ උදව් කරලා ඇති වෙන්න පුළුවන්. අපි කියන්නේ මේගොල්ලෝ උදව් කළේ. නමුත් මෙතුමා නම් රැවටිලා තියෙනවා. කැබිනට් අමාත්‍ය ධූරයක් දුන්නේ නැහැ මුස්ලිම් ජාතිකයෙක්ට. අනිත් එක මික්ස් පළු දාලා තමයි දාලා තියෙන උත්තර ප්‍රශ්න විසඳන්න. ඒගොල්ලෝ කැම්ප් ටික අයින් කරගත්තා. ඉඩම් ටික නිදහස් කරගත්තා. ඒගොල්ලන්ගේ වැඩේ කරුණා. ඉතින් ඊටු ටික මං කියන්නේ නැහැ. ඉතින් අපිට වාදාල් නැහැ. අපි පාර්ලිමේන්තුවේ නැහැ නේ ඔවා කතා කරන්න. අනිත් එක
වගේ දේවල් කරනවා මම දැක්ක දැන් මුජිබුර් රහමාන් කියනවා අර අන්තිමට එල්ලි ආවේ පාර්ලිමේන්තු ඡන්දෙදි 91,89 දාගත්ත ඡන්ද 41ක් දැන් බඩ ගහලා ඇතුළට ආවේ. එයා කොළඹ එයා කියනවා මේ කොළඹ නගරාධිපති හැටියට තෝරන්නේ මේ කොළඹ එක්කෙනෙක් කොළඹ හැදී වැඩි එක්කෙනෙක් එයාට තමයි කොළඹ ගැන දන්නේ. ඔව් ඉතින් හරි ඔයාට දන්නේ නැහැ. ඔයා බේරුවල එක්කෙනෙක්. මරිකාර් මාතර එක්කෙනෙක්. ඔයගලන්ට කොහොමද කොළඹ ජනතාව කැක්කුම දන්නේ? මරිකාරී පොඩි දෙයක් කරලා තිනවා. මෙයා කිසිම දෙයක් කරපු පාඩක් නැහැ. අවුරුදු 9ක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන කරපු වැඩවල් 8ක් කියන්නකො අවුරුද්දට එකක් 9 ගානේ. පොදු එයාට හම්බෙන්න DCB එකෙන් පොදු සේවාවන්, පේන සේවාවන්, හැමදාම තියෙන සේවාවන් කරලා තිනවා නම් ඒක කියන්න. ඉතින් ඔය වගේ එයාට දැන් එකපාරට මතක් වෙලා කොළඹ නගර සභාවේ මේ කොළඹ ඉන්න කෙනා තමයි ඉන්න ඕනේ කියලා. එහෙනම් ඔයා යන්නකො බේරුවලිගේ ජොබ් එකක් කරගන්න. එතන ප්‍රාදේශ සභාවෙන් එන්නකො. දෙන්නේ නැහැ මිනිස්සුන්ට දැන් ඡන්ද. නිසා මේ කොළඹ නැති ඔයාට වෙන රූල් එකක් ඒගොල්ලන්ට වෙන රූල් එකක්ද? ඔයත් බලනකොට පචෝරිස්නේ. මේගොල්ලන්ට පචය කිව්වට ඔයා මිනිස්සු යවුවේ බුරන්න. I'm sorry කෑ ගහන්න. ඔයා ඒකට නේ හොඳ අපේ උන්ටත් ඕනේ. කිසිම වැඩක් කරලා නැහනේ. කාපල්ලා. එහෙමම ඉඳපල්ලා. අපේ නානලා, තම්බිලා, සහෝදරයෝ කියන අයියලා, මල්ලිලා මේවට වැරදි විදිහට කිව්වේ නෑ. අර වෝටර් බෝඩ් එකේ නාවගේ වැරදි විදිහට කිව්වේ නෑ. ද්වේෂ සාධික ඒ වගේ කිව්වේ නෑ මම. බොහොම නිහතමානීව නාන කියන්නේ අයියා. තම්බි කියන්නේ මල්ලි. අපේ උන්ටත් ඕනේ. ඊට පස්සේ දුන්නා ડોક્ટર රිස්වි සාලිලට. 7-5ක වැඩක් නැහැ මිනිස්සු. අහිංසක මිනිස්සෙක්. හොඳට හංක කප හිටියා මේ කලිල් පාටු ගාව. මුනීර් මුලෆර් 7-5ක වැඩක් නැහැ. මිනිස්සු කියනවා. මොකද ඒගොල්ලන්ට පුළුවන්. මුකුත් බෑ. අනිත් 6 දෙනාගේ නම් දන්නේ නැහැ මට. කවුද කොල්ලෙක් ඉන්නවා මාතර එන්ජිනියර් කෙනෙක්. මොනවාද කරලා තියෙන ස්ටේට්මන්ට්. ඒවලට පේන්නෙත් නැහැ නේ ඉතින්. තව තියෙනවා වීඩියෝ එකක් දාන්න මම තව දවස් දෙකක මේගොල්ලෝ ඔක්කොම ඕට්ස් ගත්තන් පස්සේ දාන්නම් ඉන්ෂාඅල්ලාහ්. හැබැයි රට දියුණු කරන්න තමයි අපිත් කැමති. වරුන් නම් අල්ලන්න නාමල් වරකම් කරලා තියෙනවා නම් අල්ලන්න බලන් ඉන්න මොන මහින්ද මාත වෙලවන්න පුළුවන් නම් හයියක් තියෙනවා නම් එලවන්න ගෙදරින්. ඔය නලින්ද ડોක්ටර් නලින්ද කියපු කතා අනිත් කට්ටිය කියපු කතා විජිත හේරත් කියපු කතා කවුද අපේ කොටලු නෙමෙයි මේ කොටලු වගේ තමයි ඉතින් මිනිස්සු අපි කියන්නේ කවුද කියලා හඳුන් හෙට්ටිලා කවුද අර දැන් මං කිව්වේ නමක් වසන්ත සමරසිංහලා ලාල්කාන්තට යතින් ගරු කරනවා. මේ කියන්නේ බොරු කියන කට්ටිය ඉන්නවා. එයා පිළිගන්නවා ඒවා පිළිගන්නවා. ඉතින් ඒ අතින් යට ගරු කරන්න එපා. ඉතින් ඒ වගේ ඉන්න මිනිස්සු එක්ක දැන් අපේ රටේ මිනිස්සු ආණ්ඩු කරනවා. පවුනිය අහිංසක මිනිස්සු දුක් විඳිනවා බලන් ඉන්න මේගොල්ලෝ ආසයි. මේගොල්ලන්ට කරන්න හැකි දෙයක් නැහැ. සාමාන්‍ය අපි යන හැමතැනම ඉන්නවා මිනිස්සු කියනවා අවුරුදු 3-4න් ආණ්ඩුවක් යනවා 3-4න් ඡන්දයක් එනවයි කියලා. මහා ඡන්දයක් මම මේ කියන්නේ එම වෙයි කියලා. ඒම වගේ තමයි තිබුණේ මේ ගෝඨාභය මහත්තයා ඉන්නකොටත් මිනිස්සුගේ අවුරුදු 15-20 අලි සබ්රි ඊට පස්සේ ජනාධිපති නීතිඥ කිව්වනේ මේ අවුරුදු 25-30ක් තිස්සේ පොහොට්ටු ආණ්ඩුව තමයි රජ කරන්නේ කියලා. සෝ ඒවා කියන කතා මිනිස්සු කියයි. දැන් මේගොල්ලොත් කියන්නේ මේ ඒ කියපුනේ සමම කියන්නේ. ඊට පස්සේ අර මේගොල්ලොත් ඒ වගේ තමයි කතන්දර හදන්නේ. ඉතින් කියන්න පුළුවන් සීන ලෝකේ කවුරුත් ඉන්නවා. අපිත් ආසයි මේ එලොන් මස්ක්ගේ කාර් එලවන්න. ලංකාවේ ඩියුටි වැඩි කරලා ලක්ෂ 20ට ත්‍රිවිල් එක දුප්පත් මිනිහට ගන්න පුළුවන්ද? මේගොල්ලෝ රට හදායිලු. හොඳයි. අපි බලමු. මම ශිරාසි වුණොස්.